ආයුබෝවන්. එහෙමනම් අදත් අපි සුපුරුදු පරිදි ඔබ හා එක්වන්නේ ද්‍රෝණාගේ මායා සක්වල තුලින්. ඉතින් ද්‍රෝණාගේ මායා සක්වල තුලින් අද අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම 2026 වර්ෂය එක් ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් ඒ ගැන ගොඩක් අය උනන්දුවෙන් ආසාවෙන් බලාගෙන ඉන්න හින්දා තමයි මම ඒ ගැන විශේෂයෙන් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙමනම් දැන් අපි බලමු මේෂ ලග්නය පිළිබඳව. හරි. එහෙමනම් දැන් අපි ඔන්න බලමු මේෂ ලග්න හිමියෝ සම්බන්ධ. දැන් මේෂ ලග්න හිමියන්ගේ 2026 වර්ෂය පටන් ගන්නකොට ඒ රාෂ්ටකයකුත් එක්ක තමයි ඉතින් ඒ අය ගමන් කරන්නේ. නමුත් මේෂ ලග්න හිමියන්ට ආර්ථිකමය වශයෙන් විශේෂිත වූ ලාභ ප්‍රයෝජන ලැබෙන වසරක් තමයි 2026 කියන්නේ. විශේෂයෙන්ම මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න මේෂ ලග්න හිමියන්ට අලුතෙන් ව්‍යාපාර අවස්ථා උදාවන කාලය. එතකොට දැන් ඒ රාෂ්ටක තත්ත්වය ගතවීම නිසා මේ ව්‍යාපාර අලුතෙන් ලැබුණාට දැන් අලුත් ව්‍යාපාරවලට යොමු වුණාට තමන්ට ආදායමුත් ඒ විදිහටම ලැබුණට වියදම් පාර්ශවය ඉතාම වැඩි වෙනවා. තමන් හිතාගන්න බැරි විදිහට තමන්ගේ මුදල් හදල් විනාශ වෙන තත්ත්ව තමයි මේෂ ලග්න හිමියන්ට ඇති වෙන්නේ. දැන් මේෂ ලග්න හිමියන්ට ආර්ථිකමය පැත්ත යහපත් වෙනව වගේම තමන්ට හිතාගන්න බැරි විදිහට තමන්ගේ ධනය හානි වෙනවා. විශේෂයෙන්ම තමන් රැවටිලි ආදියට හසු වෙලා තමන්ගේ මුදල් වැරදි තැන්වල ආයෝජනය කිරීමට යාම නිසා ධනය හානි වෙන තත්ත්ව තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න මේ මේෂ ලග්න හිමියෝ මේ ගැන හරි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. ඒත් එක්කම තමයි මේෂ ලග්න හිමියෝ දැන් රැකියා කරන අය ගත්තාම රැකියා ස්ථානවල මේ අයට විශේෂයෙන්ම රැකියා උසස් වීම පවා හිමි වෙන කාලයක් වෙනවා. තමන්ට වගකීම් වැඩි වෙන කාලයක් වෙනවා මේෂ ලග්න හිමියන්ට. දැන් රැකියා කරන ස්ථානවල ඔන්න දැන් තමන්ට උසස් වීම ලැබෙනවත් එක්කම තමන්ට වගකීම් වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා තමන්ව සමහර අයත් එක්කලා ප්‍රශ්න ගැටලු ඇති වෙන තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඒ තත්ත්ව නිසා මේෂ ලග්න හිමියෝ ටිකක් මානසික ආතතියෙන් පෙළෙන්න පුළුවන්. මොකද තමන්ට හැමදේම ලැබෙනවත් එක්කම තමන්ට අහිමි වෙන දේවලුත් ඔන්න ළඟා වෙනවා. ඒත් එක්කම තමයි විශේෂයෙන් තමන්ගේ ඥාති පිරිස්, තමන්ගේ හිතවතුන් අන්න මේ අයගෙනුත් ප්‍රවේශම් වෙන්න ඕන කාලයක් තමයි මේෂ ලග්න හිමියන්ට කියන්නේ. මොකද තමන්ගේ මුදල් හදල් විනාශ වෙන්න මේ අයත් හේතු වෙන්න පුළුවන්. සමහර විට ඔබෙන් ණයට අරගෙන ඒ වගේ දේවල් වලින් ඔන්න ඔබේ ධනය හානි වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි හිතවතුන් එක්ක ඇසුරු කරනකොට තමන් දෙසරයක් තුන් සැරයක් හිතන්න ඕන. ඔවුන් කියන දේවල් හරි දේවල්ද කියන එකත් දැනුවත්ව කටයුතු කරන්න ඕන. මොකද තමන් නොමග යාමේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් මේෂ ලග්න හිමි දුවා දරුවන් ගත්තම ඒ අයගේ අධ්‍යාපන කටයුතු වලට නම් ඉතාමත්ම යහපත්. තමන් උත්සාහවන්ත වන තරමට ඒ අයට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි මේෂ ලග්න හිමි දුවා දරුවන්ට විදේශ අධ්‍යාපන කටයුතු ගැන බලාපොරොත්තුව හිටියනම් අන්න ඒ අයටත් විදේශ අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න අවස්ථා උදා වෙනවා. ඒත් එක්කම තමයි යහමින් මුදල් හදල් ලැබෙන නිසා විනෝද ගමන් යන්න ඒත් එක්කම ඔය පවුලේ අයත් එක්ක එකතු වෙලා උත්සව අවස්ථාවලට සහභාගී වෙන්නත් මේ මේෂ ලග්න හිමියන්ට කටයුතු යෙදෙනවා. හැබැයි මේ හැම දේ තුලින්ම තමන්ගේ සල්ලි ධනය විනාශ වෙන තත්ත්වත් උදා වෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ දේවල් හිතේ තියාගෙන මේෂ ලග්න හිමියෝ ගමනක් ගියොත් ඒ අයට 2026 වර්ෂය ආර්ථිකමය පැත්තෙන් දියුණු වෙන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි මේෂ ලග්න හිමියන්ගේ ජය අංකය වෙන්නේ අංක 8. සුබ වර්ණය වෙන්නේ රතු පාට. සුබ දිනය වෙන්නේ අඟහරුවාදා දිනය. ඉතින් මේ මේෂ ලග්න හිමියන්ගේ ඒ රාෂ්ටක අපල තත්ත්ව පවතින නිසා ඒවට ප්‍රතිකර්ම කර ගැනීම ඉතාමත්ම ශුභයි. එහෙම ගත්තාම විශේෂයෙන් කතරගම දෙවියන්ට වන්දනාමාන කිරීම, බාරහාර වීම, ඒත් එක්කම තමයි සිල්වත් භික්ෂුවකට අටපිරිකර පූජා කිරීම, ඒත් එක්කම තමයි දිලිඳු ස්ත්‍රියකට වස්ත්‍ර පූජා කිරීම වගේ දේවල් කිරීමෙන් අපල දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේෂ ලග්න හිමියෝ මේ කිව්වා වූ කටයුතු සිහිය තබාගෙන කල්පනාවෙන් බුද්ධිමත්ව ගමනක් ගියොත් 2026 වර්ෂයේ සුබ කරගන්න පුළුවන්. හරි එහෙමනම් දැන් අපි ඊළඟට බලමු වෘෂභ ලග්න හිමියන් සම්බන්ධව. දැන් වෘෂභ ලග්න හිමියන්ට 2026 කියන්නේ හරි වේගවත් වර්ෂයක්.
වේගවත්ව තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් කාලයක් තමයි වෘෂභ ලග්න හිමියන්ට එළඹෙන්නේ. ඉතින් වෘෂභ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු රසක් ඉටු කරගන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 කියන්නේ. දැන් 25 වර්ෂයේදී වෘෂභ ලග්න හිමියෝ බලාපොරොත්තුෙන් හිටියානම් මේ කටයුතු මං කරගන්න ඕනි කියලා ඒවක් බැරි වුණා නම් ඔන්න 26 වර්ෂයේදී නිස්සකෝ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ආර්ථිකමය ලැබීම් බහුලව ලැබෙන වසරක්. ඉතින් Taman ව්‍යාපාර කරනවා නම් විශේෂයෙන්ම ව්‍යාපාර දියුණුව ඇති වෙනවා. ඒත් එක්කම තමයි Taman මෙච්චර කල් හිතාගෙන හිටියානම් මම අලුත් දෙයක් පටන් ගන්නවා අලුත් ව්‍යාපාරයකට අත ගන්නවා කියලා හිතුවනම් අන්න ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් සුබ වසරක් තමයි 2026 කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට. ඒත් එක්කම තමයි මේ කෘෂි කර්මාන්තයට යොමු වෙලා ඉන්න අයට. කෘෂි කර්මාන්තයට යොමු වෙච්ච අයට විශේෂයෙන්ම සුබයි. වැවිලි කර්මාන්තවලට ඉතාම සුබයි. ඉතින් පොළව භූමිය ආශ්‍රිතව දැන් ඔය ඉඩකඩම් සම්බන්ධ කටයුතු කරන අයටත් වෘෂභ ලග්න හිමියෙක් නම් ඉතාමත්ම සුබ කාලයක් තමයි 2026 කියන්නේ. ඒත් එක්කම තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්න අවස්ථා බහුලව ලැබෙනවා වෘෂභ ලග්න හිමි දුවා දරුවන්ට. ඒත් එක්කම තමයි වෘෂභ ලග්න හිමියන්ගේ මේ පසුගිය වසරවලදී නිදන්ගත රෝග තිබුණා නම් බෙහෙත් ගත්තට ඒක සුව නොවිලා තිබුණා නම් ඔන්න 2026 වර්ෂේ Tamanට හොඳ වෛද්‍යවරු මුණ ගැහිලා ඒ දේවල් වලින් Tamanට මේ රෝග වලින් මිදෙන්න හොඳ කාලයක් තමයි පැමිණෙන්නේ. ඉතින් රෝග සුව කරගන්න යහපත් අවස්ථාවක් මේ 2026 වර්ෂයේදී උදා වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි වෘෂභ ලග්න හිමියෝ 2026 වර්ෂයේදී ආගම දහමට පවා ඉතාමත්ම ලැබි වෙන කාලයක් බවට පත් වෙනවා. මේ අයගේ ජීවිතවල හරි වේගවත් වෙනස් වීම ඇති වෙනවා. දැන් 25 වර්ෂයේදී හිතපු පතපු විදියට නෙමෙයි 26 වර්ෂයේදී මේ වෘෂභ ලග්න හිමියෝ අලුත් විදියට හිතන්න පුරුදු වෙනවා. දැන් තමන්ගේ යම්කිසි අයහපත් ගතිගුණ තිබුණා නම් 25 වර්ෂයේදී මේ අය හිතලම යහපත් තත්ත්වවලට තමන්ගේ මනස හුරු කරගන්න පෙළඹෙනවා. ඉතින් ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතේට යහපත උදා කරගන්න පුළුවන් හොඳම වර්ෂයක් තමයි මේ 2025 වර්ෂය. ඉතින් ඒ දේවලුත් එක්ක වෘෂභ ලග්න හිමියෝ ඉතාමත්ම සාර්ථකත්වය කරා ගමන් කරන කාල සීමාවක් තමයි 26 වර්ෂයේදී උදා වෙන්නේ. ඉතින් එහෙම ගත්තාම විශේෂයෙන්ම 2026 වර්ෂයේදී වෘෂභ ලග්න හිමියන්ගේ තමන් රැකියා කරන ස්ථානවල හරි පිළිගැනීම් හිමි වෙනවා. ඒත් එක්කම රැකියා උසස් වීම ලැබෙනවා. ඒත් එක්කම තමයි වැටුප් වැඩිවීම පවා විශේෂයෙන්ම හිමි වෙන කාල පරිච්ඡේදයක් තමයි 2026 වර්ෂය කියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එක්කලා වෘෂභ ලග්න හිමියන්ගේ සුබ වර්ණය වෙන්නේ අංක 5, සුබ අංකය වෙන්නේ අංක 5, සුබ වර්ණය වෙන්නේ ලා කොළ පැහැය. ඒත් එක්කම සුබ දිනය වන්නේ සිකුරාදා දිනය. ඉතින් ඒ දේවලුත් එක්කලා වෘෂභ ලග්න හිමියෝ මේ කටයුතු සියල්ලක්ම බලාගෙන ඒත් එක්කම හැම වෙලාවෙම බෝධිය නැහැවීම, ඒත් එක්කම කුරුල්ලන් නිදහස් කිරීම, යාචකාදීන්ට උදව් උපකාර කිරීම වගේ දේවල් සිද්ධ කරනවා නම් ඒත් එක්කම විශේෂයෙන්ම කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම වගේ දේවල් සිද්ධ කරනවා නම් වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතේ දවසින් දවස සාර්ථකත්වය කරා අරගෙන යන්න හරිම පහසු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ව 2026 වර්ෂය සාර්ථක කරගෙන යන්න පුළුවන් ලග්නයක් තමයි වෘෂභ කියලා කියන්නේ. හරි. එහෙමනම් දැන් අපි බලමු මිථුන ලග්න හිමියන්ට කොහොමද මේ 2026 වර්ෂය කියලා. දැන් 2026 වර්ෂය කියන්නේ මිථුන ලග්න හිමියන්ට හරි ශක්තිමත් පරිසර පද්ධතියක් ගොඩනැගෙන වර්ෂයක්. ඉතින් ගොඩාක් මිථුන ලග්න හිමියන්ට පසුගිය කාලවල ආතති තත්ත්ව, කඩාවැටි, මානසික පීඩන හරියට වැඩිපුර තිබුණා. නමුත් දැන් 2025 අවසන් වේගන යනකොට මිථුන ලග්න හිමියන්ට යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා තියෙන්නේ. 25 අන්තිම වෙනකොට ඔන්න මිථුන ලග්න හිමියන්ට යහපත් කාලයක් ආරම්භ වුණා. ඉතින් 2026 වර්ෂයේදී මිථුන ලග්න හිමියන්ට ඔන්න ඉතාමත්ම යහපත් කාලයක් තමයි පවතින්නේ. ඉතින් විශේෂයෙන්ම ආතති තත්ත්ව දුරු වෙලා, බාධා තත්ත්ව දුරු වෙලා තමන්ට මේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන විදියට පරිසරය සැකසෙන තත්ත්වයක් තමයි මිථුන ලග්න හිමියන්ට තියෙන්නේ.
විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට හරිම සතුට ප්‍රීතිය රජයන වසරක් තමයි මේ 2026 වර්ෂය කියන්නේ. ඉතින් මේ මිථුන ලග්න හිමියෝ දැන් හිතන්නකෝ අලුත් කටයුත්තක් ආරම්භ කරන්න හිතලා තියෙනවා. ඔන්න හොඳම කාලයක් තමයි 2026 අප්‍රේල් මාසෙන් වගේ පස්සේ ඉතාමත්ම සුබයි නව කටයුතු වලට. ඒත් එක්කම තමයි මේ මිථුන ලග්න හිමියන්ට නව ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න ඔන්න විවාහ ආදී කටයුතු සිද්ධ වෙන්න පවා සුබ වර්ෂයක් තමයි මේ 2026 කියන්නේ. යහපත් සහකරුවෙක් සහකාරියක් මුණ ගැහෙන්නත් මිථුන ලග්න හිමියාට හේතු සාධක ඇති වෙනවා. ඉතින් ඊ타මත්ම සතුට ප්‍රීතිය රජයන වසරක් තමයි 2026 කියන්නේ. ඒත් එක්කම තමයි ඔන්න මිථුන ලග්න හිමියන්ගේ 2025 වර්ෂයේදී රෝග තත්ත්ව තිබුණා නම් සුව කරගන්න බැරි වෙච්ච අසනීප තත්ත්ව Tamanට හැදිලා තිබුණා නම් දැන් පසුගිය කාලවල ඔය උණ රෝග ඒ වසංගත රෝග ඇති වෙලා ඒ වලින් ශරීර සෞඛ්‍ය දුර්වල වෙලා තිබ්බනම් අන්න 2026 වර්ෂයේදී Tamanගේ ශරීර සෞඛ්‍ය ශක්තිමත් වෙලා Tamanට ඒ ලෙඩ රෝග සුව කරගන්න අවශ්‍ය හොඳ වෛද්‍යවරු මුණ ගැහිලා අන්න ඒ ප්‍රතිකර්මත් එක්ක Tamanගේ ශරීර සෞඛ්‍ය වර්ධනය කරගන්න හේතු වෙනවා. ඒත් එක්කම තමයි Tamanගේ දැන් හිතන්නකෝ මිථුන ලග්න හිමියන්ගේ දුවා දරුවෝ ඉන්නවා කියලා. ඒ අයගේ කටයුතු සාර්ථක වෙලා Tamanට දරුවන්ගේ කටයුතු දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වසරක් තමයි 2026 කියන්නේ. ඒත් එක්කම තමයි දැන් මිථුන ලග්න දුවා දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න විභාග කටයුතු සාර්ථක කරගන්නත් යහපත්ම කාල සීමාවක් තමයි 2026 වර්ෂයේදී පවතින්නේ. ඉතින් 2026 වර්ෂය කියන්නේ සියලු කටයුතු වලට හොඳම කාලයක් පවතින දෙයක් තමයි මිථුන ලග්න හිමියන්ට. ඒත් එක්කම තමයි තමන් ව්‍යාපාර කරනවා නම් ඒ දේවල් සාර්ථක කරගන්න තිතැතින්ම පුළුවන් වෙනවා. හැබැයි මිථුන ලග්න හිමියන්ට මෙන්න මේ දේ හොඳටම මතක තියාගන්න ඕනේ. මිථුන ලග්න හිමියන් වංචාවල් දූෂණ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ගේ ධනය හොර සතුරන් පැහැර ගන්න තත්ත්ව තියෙනවා මිථුන ලග්න හිමියන්ට. තමන්ව රවට්ටලා තමන්ගේ මුදල් වෙනත් දෙයකට ආයෝජනය කරලා ඒ තුලින් තමන්ව රැවටීමකට හසු වෙලා මුදල් වංචා කරගන්න තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ඥාති පිරිස් වලින් පවා පරිස්සම් වෙන්න ඕනේ. මිත්‍රයන්ගෙන් පවා ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මිතුරු වෙසින් එන සතුරන් නැති වෙන කාලයක් තමයි මේ මිථුන ලග්න හිමියන්ට තියෙන්නේ. ඉතින් මිථුන ලග්න හිමියෝ හැමදේම ලැබෙනකොට සතුට ප්‍රීතියත් සමගම රැවටීම් වලට හසු වෙන තත්ත්ව වැඩි වෙන නිසා ඒ අය හරීම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන මේ 2026 වර්ෂයේදී. ඒත් එක්කම තමයි Tamanට ලැබෙන දේවල් ප්‍රවේශම් කරගන්න ඕන. ඒත් එක්කම තමයි මිථුන ලග්න හිමියන්ට නිවාස සාදන්න අලුතෙන් ඉඩකඩම් මිලදී ගන්න යාන වාහන මිලදී ගන්න පවා සුබ කාලයක් තමයි 2026 කියන්නේ. අනිවාර්යෙන්ම තමන් බලාපොරොත්තුව හිටියානම් වාහනයක් ගන්න මෙච්චර කාලයකට ගන්න බැරි වුණා නම් 2026 වර්ෂයේ මැයි මාසය වෙනවත් එක්කම තමන්ට අවස්ථාව උදා වෙනවා අලුතෙන් වාහනයක් ගන්න. ඒත් එක්කම නිවසක් ඉදි කරන්න හිටියානම් අන්න ඒ දේවල් පවා කරගන්න හොඳටම අවස්ථාව ලැබෙනවා. ඉතින් මිථුන ලග්න හිමියන්ට හරි වාසනාවන්ත වසරක් තමයි 2026 කියන්නේ. තමන් විදේශගත රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් යන අන්න මිථුන ලග්න හිමියන්ට ඒ වගේ දේවල් වලට පවා අවස්ථාව උදා වෙනවා. ඉතින් හැම දෙයකම මේ 2026 වර්ෂයේදී තමන් උත්සාහවන්ත වුණොත් තමන්ට හැම දෙයක්ම ජයග්‍රහණය කරගන්න පුළුවන් වර්ෂයක්. ඉතින් ඒත් එක්කම ගත්තාම මිථුන ලග්න හිමියන්ගේ ජය වර්ණය වෙන්නේ රෝස පෑය, ජය අංකය වෙන්නේ අංක 2, ජය දිනය වන්නේ බදාදා. ඉතින් ඒත් එක්කම තමයි තමන්ගේ අපල උපද්‍රව පවතින දේවල් වලට තමන්ට පුළුවන් කුරුල්ලන් ජෝඩු වශයෙන් නිදහස් කරන්න. ඒත් එක්කම තමයි සිල්වත් භික්ෂුවකට අටපිරිකර පූජා කරලා ආශිර්වාද ලබා ගන්න. ඒත් එක්කම බොහෝ දිය නාවලා ඒ තුලින් තමන්ට දෙවියන්ට ඒ පින් අනුමෝදන් කරලා තමන්ගේ අපල දුර වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ වගේ යහපත් කටයුතු කිරීමෙන් තමන්ගේ අපල උපද්‍රව දුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මිථුන ලග්න හිමියන්ට 2026 කියන්නේ සුබ ඵල දෙන වසරක්. හරි එහෙමනම් දැන් අපි බලමු කටක ලග්න හිමියන් සම්බන්ධව. දැන් කටක ලග්න හිමියෝ 2025 වර්ෂයේ හරිම කටුක අත්දැකීම් තමයි ලැබුවේ. විශේෂයෙන්ම කටක ලග්න හිමියන් අසනීප වලින් දුක් විඳා ඒත් එක්ක මානසික පීඩන වැඩි වුණා. 2024 වර්ෂයේ ඉඳන්ම කටක ලග්න හිමියන්ට තිබුණේ නිකන් පීඩාකාරී ස්වභාවයක්.
ඉතින් ඒ නිසා ඉතාමත් කලාතුරකින් තමයි කටක ලග්න හිමියන්ට සතුරුදායක තත්ත්වයක් පැවතියේ. බහුතරයකට පැවතුනේ හරිම වේදනාකාරී කාල සීමාවල් ගත කරගෙන ආවේ. නමුත් දැන් මේ 2026 වර්ෂයේදී කටක ලග්න හිමියන්ගේ ජීවිත උඩු යටිකුරු වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අර වින්දා වූ දුක් කරදර සියල්ලම නැති වෙලා ගිහිල්ලා තමන්ට 2026 ආරම්භ වනවත් සමගම තමන්ගේ කටයුතු දවසින් දවස සාර්ථක වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට තමන් බලාපොරොත්තු වෙලා හිටපු කාරණාවල් විශේෂයෙන්ම විදේශගත වීමට බලාපොරොත්තුව හිටියානම් ඒත් එක්කම විදේශගත රැකියාවලට යන්න බලාපොරොත්තුව හිටියානම් විදේශගත ස්ථීර පදිංචිය බලාගෙන හිටියානම් ඒවා මේ වෙනකන්වත් නොලැබී තිබුණා නම් අන්න කටක ලග්න හිමියන්ට 2026 වර්ෂය අවසන් වීමට පෙර මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි ජීවිතය අලුත් වෙනවා. බොහෝ වෙලාවට කටක ලග්න හිමියන්ට අලුත් පදිංචියක් හිමි වෙන්න. ඉන්න ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යන්න, විදේශ රටක පදිංචි වෙන්න. ඔය වගේ අවස්ථා උදා වෙනවා. ඒත් එක්කම තමයි කටක ලග්න හිමියෝ මෙච්චර කාලයක් සමහර අයට රැකියා නැතුව හිටියනම් අන්න නව රැකියා හොයාගන්න අවස්ථා පෑදෙනවා. ඒත් එක්කම තමයි රැකියා කරමින් ඉන්න අයට මෙතුවක් කලකට උසස් වීමක් ලැබුණ නැත්තම් Tamanට සුදුසු දේ නොලැබුණා නම් අන්න ප්‍රධානීන්ගේ ඇගීමට පාත්‍ර වෙලා ඒ අයට රැකියා උසස් වීම ලැබෙන්න ඒත් එක්කම වැටුප් වැඩි වෙන්න එතකොට තවත් රැකියා කරන ස්ථානවල Tamanව පිළිගැනීම හිමි වෙන්න Tamanට ප්‍රසාදය ලැබෙන්න හේතු වෙනවා. ඉතින් ඒ කියන්නේ 26 වර්ෂය මිථුන කටක ලග්න හිමියන්ට ඉතාමත්ම සුබයි. ඉතින් කටක ලග්න හිමියෝ 2026 දී පටන් ගන්න ඕනේ නව දේවල් වලට යොමු වෙන්න. දැන් කෘෂි කර්මාන්තය වගේ කරන කටක ලග්න හිමියෝ නම් අන්න මේ අයට ඒ කටයුතු ඉතාම සාර්ථකව කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ දේවල් වලට අලුතෙන් අත ගන්න අයටත් ඒව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. සෞඛ්‍ය දුර්වලතා තිබුණා නම් අන්න සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ අයට 2026 වර්ෂයේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් වර්ෂයක් බවට පත් වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ කටක ලග්න හිමියන්ගේ ඇසුරු කරන අයගෙන් Tamanට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මිතුරන් වගේ එන සතුරු Tamanට ලං වෙන්න පුළුවන්. ඒ තුලින් Tamanට මේ සුබ කාලයේදී ලැබෙන්නා වූ දේවල් අහිමි වෙන තත්ත්ව වලට පත් වෙන්න පුළුවන්. මේ අය වංචා කරන්න ඉඩ තියෙනවා. Taman වංචාවල් වලට රැවටීම් වලට හසු වෙන්න නම් හේතු ගෙන දෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ගැන කටක ලග්න හිමියෝ ලොකු අවධානයකින් කටයුතු කරන්න ඕන. හැම වෙලාවෙම තමන් පොළවාශ්‍රිත කටයුතු වලට යොමු වෙනවා නම් මේ කටක ලග්න හිමියන්ට ඉතාමත්ම උසස් ලාභ ලබන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි කලා කටයුතු වල නියතු වෙලා ඉන්න කටක ලග්න හිමියෝ ඉන්නවා නම් අන්න ඒ අයටත් යහපත් ලැබීම හිමි වෙනවා. තමන්ගේ කලා කටයුතු වලින් ජනප්‍රිය වෙන්න හේතු ගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම ආගම දහමට ලැබි වෙලා තමන් කටයුතු කරනවා නම් ඒ අයට ඉතාමත්ම යහපත් විදියට තමන්ගේ ජීවිත දියුණු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම බෝධියට නෙළුම් මල් පූජා කිරීම, ඒත් එක්කම එළඟි තෙල් පහන් දැල්වීම, ඒ වගේම සිල්වත් භික්ෂූන් නමකට නිර්මාංශ ආහාර වේලක් පූජා කිරීම, ඒත් එක්කම වස්ත්‍ර පූජා කිරීම, දිලිඳු වූ අයට ආහාර ලබා දීම, ඒත් එක්කම තමයි අංග විකල වූ අයට රෝද පුටුවක් වගේ දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් කටක ලග්න හිමියන්ට Taman තුල තියෙන අපල තත්ත්වත් දුරු කරගෙන මේ ලැබුවා වූ සුබ වර්ෂය දෙගුණ තෙගුණ වශයෙන් සුබ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ අයගේ සුබ අංකය වෙන්නේ අංක 6, සුබ වර්ණය වෙන්නේ නිල් පැහැය, සුබ දිනය වෙන්නේ සඳුදා දිනය. ඉතින් ඒත් එක්කම තමයි විෂ්ණු දෙවියන්ට විශේෂයෙන් වන්දනාමාන කිරීම මේ කටක ලග්න හිමියන්ට සුබඵල ලැබෙන්න හේතු වෙනවා. ඉතින් මේ දේවල් සියලු දෙයක්ම ඉතාමත් බුද්ධිවත්ව ඉවසිලිවන්තව කටයුතු කරමින් මේ කටයුතු වලට දායක වුණොත් කටක ලග්න හිමියන්ට 2026 කියන්නේ කිරියෙන් පැණියෙන් නිතිරෙන වර්ෂයක්. හරි, දැන් එහෙමනම් අපි බලමු සිංහ ලග්න හිමියන් සම්බන්ධව. දැන් සිංහ ලග්න හිමියන්ට නම් 2026 වර්ෂය ඉතාමත්ම ප්‍රවේශමෙන් ගමනක් යන්න ඕන වර්ෂයක්. ඉතින් සිංහ ලග්න හිමියන්ගේ මොකද අෂ්ටම සෙන්සුරු ඒ රාශියකත් ගත කරමින් ඉන්න නිසා ඒ අය හරීම ප්‍රවේශමෙන් ගමනක් යන්න ඕනේ.
විශේෂයෙන්ම සිංහල අග්නි හිමියෝ මේ මාර්තු අප්‍රේල් නොවැම්බර් වගේ මාසවලදී අනතුරුදායක දේවල් වලින් ප්‍රවේශම් වෙනවා. මොකද අනතුරු සිදුවෙන්න රෝග ඇති වෙන්න හේතුගෙන දෙනවා මේ මාස කීපය තුල සිංහල අග්නි හිමියන්ට. විශේෂයෙන්ම මාර්තු, ජූලි, නොවැම්බර් ඒ වගේ මාසවලදී ප්‍රවේශමෙන් ගමනක් යන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම රිය පැදවීමේදී ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම තමයි සිංහල අග්නි හිමියෝ ඥානවන්තව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මොකද තමන්ට සතුරු පීඩා ගෙන දෙන්න පුළුවන් වර්ෂයක්. ඒත් එක්කම තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද රෝග ඇති වෙන්න ඒත් එක්කම ශල්‍ය කර්ම වගේ දේවල් සිද්ධ වෙන්න පවා හේතු වෙනවා සිංහල අග්නි හිමියන්ට. ඉතින් ඒ නිසා 2026 වර්ෂය ඉතාමත්ම ප්‍රවේශමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. සැලසුමක් ඇතුව වැඩ කරනවා නම් ඉතාමත්ම හොඳයි සිංහල අග්නි හිමියන්ට. මොකද සිංහල අග්නි හිමියෝ සැලසුමක් ඇතුව වැඩ කරොත් එයාට පුළුවන් හොඳ ගමනක් යන්න. නමුත් සිංහල අග්නි හිමියන්ට මේ ආර්ථිකමය පැත්ත වර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා 2025ට වඩා. දැන් 2025 වර්ෂයේදී ආර්ථිකමය පැත්ත ඊතරම් යහපත් වර්ධනයක් සිදු නොවුණා නම් 2026 වර්ෂය 2025ට සාපේක්ෂව ආදායම් වර්ධනය වෙන වසරක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා සිංහල අග්නි හිමියන්ගේ ආදායම් වර්ධනය වෙනවත් එක්කම Taman මුදල් ඉතුරු කරගන්න සිහි තබා ගන්න ඕනේ. මොකද ඒ රාශික තත්ත්වයක් ඇතුව ගමන් කරන නිසා Tamanගේ මුදල් හදල් නාස්ති වීම වැඩි. ඉතින් ඒ නිසා සිංහල අග්නි හිමියෝ මුදල් පරිහරණය කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට මුදල් යොදවන්නේ නැතුව Taman බුද්ධිමත්ව Tamanගේ මුදල් ප්‍රවේශම් කරගන්න කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම රැකියා කරන ස්ථානවල අතුරු පීඩා ඇති වෙන්න හේතු වෙනවා. Tamanට උසස් වීමක් ලැබෙන්න තියෙනවා නම් ඒකට බාධා කරන පිරිස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම Taman අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට වචනය ප්‍රවේශම් කරගන්න ඕනේ. සුළු දෙයකින් Tamanට ලැබෙන්න තියෙන විශාල වරප්‍රසාදයක් නැති වෙන්න පුළුවන් සිංහල අග්නි හිමියන්ට. Taman කතා කරන ස්වභාවයත් එක්ක. ඉතින් පුළුවන් තරම් හතුරන් නැති කරගන්නේ නැතුව Tamanගේ ගමන යන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒත් එක්කම තමයි Taman ඥානවන්ත වෙන තරමට Tamanගේ ජීවිතේ සාර්ථක කරගන්න සිංහල අග්නි හිමියන්ට පුළුවන් වෙනවා. සිංහල අග්නි හිමි දුවා දරුවොත් ඉතාමත්ම උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ Tamanගේ විභාග කටයුතු ආදියෙන් ජයග්‍රහණය කරන්න. Taman නිකන් මහන්සි නොවී තමන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් කොහෙත්ම 2026 වර්ෂයේදී ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සිංහල අග්නි හිමි දුවා දරුවන් ලොකු උත්සාහයක යෙදෙන්න ඕනේ ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ලබා ගන්න. ඒත් එක්කම තමයි අධ්‍යාපන කටයුතු කරන දරුවන් ගැන සිංහල අග්නි හිමි දෙමව්පියන් පවා ඉතාමත්ම උනන්දුවෙන් සොයා බලා කටයුතු කරන්න ඕන. මොකද තමන්ගේ දරුවන් තමන්ට උචිත නැති දේවල් වලට යොමු වෙන්න හේතු වෙන දේවල්. ඉතින් දරුවෝ නිසාත් සිංහල අග්නි හිමි දුවා දරුවන්ට හිත වේදනා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දරුවන්ව ප්‍රවේශම් කරගන්න ඕනේ සිංහල අග්නි හිමියෝ. ඒත් එක්කම තමයි සිංහල අග්නි හිමි ආය විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනම් අන්න ඒ බලාපොරොත්තු මැයි මාසෙන් විතර පස්සේ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව හරිම සැලකිල්ලෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ව්‍යායාම ආදිය තුල යෙදෙනවා නම් සිංහල අග්නි හිමියන්ට තමන්ගේ ශරීර සෞඛ්‍ය ප්‍රවේශම් කරගනිමින් යන්න පුළුවන් වෙනවා. නැත්තම් තමන්ට රෝග ආදියෙන් පීඩා ගෙන දෙන්න හේතු ගෙන දෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් සිංහල අග්නි හිමියෝ කෘෂි කර්මාන්තය වගේ දේවල් වලට යෙදිලා ඉන්නවා නම් ඒ කටයුතු වලට අතගසන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අන්න ඒවට හොඳ අවස්ථාවල් උදා වෙනවා. ඉතින් විශේෂයෙන්ම වැවිලි කර්මාන්තයේ යෙදිලා ඉන්න සිංහල අග්නි හිමියන්ට නම් හොඳ ආදායම් මාර්ග උදා වෙන වසරක් තමයි 2026 කියන්නේ. ඒත් එක්කම තමයි සිංහල අග්නි හිමියෝ කලා කටයුතු වල යෙදිලා ඉන්නවා නම් අන්න ඒ අයටත් ප්‍රසිද්ධිය කීර්තිය ලැබෙන වර්ෂයක් බවට පත් වෙනවා. ඒ රාෂ්ට්‍රක පැවිතුවත් තමන්ට සමාජයේ පිළිගැනීම ලැබෙන කාලයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් එහෙම බැලුවාම සිංහල අග්නි හිමියන්ගේ මේ තියෙන ඒ රාෂ්ට්‍රක අපල දුරු කර ගැනීම සඳහා විශේෂයෙන්ම කුරුල්ලන් ජෝඩු වශයෙන් නිදහස් කිරීම, ඒත් එක්කම සීල්වත් භික්ෂූන් නමකට අටපිරිකර පූජා කිරීම, ඒත් එක්කම නිල් මල් පූජා කිරීම, ඒත් එක්කම පත්තිනි මෑණියන්ට ඔන්න
වන්දනාමාන කිරීම, පත්තිනි මෑණියන්ට ජීවිතය බාර කරවීම වගේ දේවල් සිංහ ලග්න හිමියෝ කරනවා නම් ඒ අයට ආරක්ෂිතව මේ ගමන යන්න පුළුවන් වෙනවා. ඉතින් සිංහ ලග්න හිමියන්ගේ සුබ වර්ණය වෙන්නේ රතු වර්ණය, සුබ අංකය වෙන්නේ අංක 5, සුබ දිනය වන්නේ ඉරිදා දිනය. ඉතින් මේ දේවල් කල්පනා කරලා Tamanගේ අපල උපද්‍රව වලට ප්‍රතිකර්මත් කරගෙන සිංහ ලග්න හිමියෝ 2026 වර්ෂයට මුහුණ දෙනවා නම් ඒ අයට ආර්ථිකමය වශයෙන් දියුණුව ළඟා කරගන්න පුළුවන් වෙනවා. හරි, එහෙමනම් දැන් අපි බලමු කන්‍යා ලග්න හිමියන් සම්බන්ධව. දැන් කන්‍යා ලග්න හිමියන්ට 2026 කියන්නේ සුබ ඵල දෙන වර්ෂයක්. විශේෂයෙන්ම තමන්ගේ පෞරුෂය වර්ධනය වෙන්න, තමන්ගේ තියෙන ආකර්ෂණය වැඩි වෙන්න හේතු වන වසරක් තමයි 2026 වර්ෂය කියන්නේ. ඉතින් විශේෂයෙන්ම විදේශ ගමන් හිමි වෙන්න, විදේශ සංචාර හිමි වෙන්න බව හේතු වෙනවා. ඒත් එක්කම තමයි විදේශගතව ඉන්න අයගේ ආධාර උපකාර බව කන්‍යා ලග්න හිමියන්ට ලැබෙන කාල සීමාවක් තමයි 2026 කියන්නේ. ඉතින් ඒත් එක්කම තමයි මේ කන්‍යා ලග්න හිමියන්ගේ විවාහ කටයුතු සිද්ධ වෙන්න, ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න, එතකොට විවාහ ජීවිතේ සාර්ථක වෙන්න පවා හේතුගෙන දෙනවා 2026 වර්ෂය. විශේෂයෙන්ම නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම තුළ තමන්ට ජීවිතේ හරි සතුටුදායක ප්‍රීතිදායක කාලයක් තමයි 2026 වර්ෂය ඇති වෙන්නේ. ඒත් එක්කම තමයි මේ දරුඵල නැතුව හිටියානම් කන්‍යා ලග්න හිමියෝ අන්න ඒ අයට දරුඵල ලැබෙන්න හේතුගෙන දෙනවා මේ ඉදිරි වසරේදී 2026 වර්ෂයේදී. ඒත් එක්කම තමයි හැබැයි සෞඛ්‍ය ගැන නම්, ශරීර සෞඛ්‍ය ගැන නම් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ශරීර සෞඛ්‍ය පිරිහෙන තත්ත්ව නම් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම ජූලි අගෝස්තු වගේ මාසවලදී කොන්දේ අමාරු, ඒත් එක්කම තමන්ගේ කකුල්වල ආබාධ, ඒ වගේ දේවල් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් තමන් තුනටිය සම්බන්ධව දැනටත් රෝග තත්ත්ව තියෙනවා නම් ඊටාම ප්‍රවේශම් වෙනවනේ ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන්න ඕනේ. මොකද නැත්තම් ලබන වසර මැද වෙනකොට Tamanට මේ දේවල් උත්සන්න වෙන්න හේතුගෙන දෙනවා. ඉතින් ඒ නිසා ශරීර සෞඛ්‍ය ගැන නම් ඊටාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. නමුත් Taman ව්‍යාපාර ආදිය කරනවා නම් ඔන්න ව්‍යාපාර කටයුතු දියුණු වෙන්න හේතු වෙනවා. අප්‍රේල් මාසය පහු වෙනවත් සමගම කන්‍යා ලග්න හිමියෝ නව ව්‍යාපාරයක් ආරම්භ කරුවා නම් අන්න ඒ දේ දවසින් දවස දියුණු වෙන්න හේතු වෙනවා. Tamanට මුදල් හදල් යහමින් අතමිට සරු වෙන කාලයක් තමයි 2026 කියන්නේ. ඒත් එක්කම තමයි Tamanට උරුමකම් තිබ්බනම්, උරුමෙන් හිමි වෙන්න දේවල් තිබ්බනම් අන්න ඒ උරුම දේවල් ලැබෙන කාලයක්. Tamanට දීපල වස්තු ආයිති වෙන්නත් හේතු වෙනවා. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට විශේෂයෙන්ම Tamanට පෞසුගිය වසරේදී කරගන්න බැරි වුණු කටයුතු තිබුණා නම් ඒ දේවල් හොඳින්ම සිද්ධ කරගන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම විදේශ ලැබීම නම් ඉතාමත්ම යහපත් ලෙස ලැබෙනවා. ඉතින් විදේශ පදිංචියකට කවුරු හරි මේ වෙනකොට අයදුම් කරලා තිබ්බනම් අන්න ඒ කටයුතු සාර්ථක වෙනවා. ඒත් එක්කම තමයි විදේශවල අධ්‍යාපන කටයුතු ලබන්න දුවදරුවෝ බලාගෙන හිටියනම් අන්න ඒ අයටත් ඒ කටයුතු සාර්ථක වෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට නම් පසුගිය වසරට වඩා 2026 කියන්නේ සුබ ඵල දෙන වර්ෂයක්. ඒත් එකම තමයි රැකියා කටයුතු වල යෙදিলা ඉන්න කන්‍යා ලග්න හිමියන්ට නව රැකියා කටයුතු වලට යොමු වෙන්න අවස්ථා හිමි වෙනවා. ඒත් එක්කම උසස් වීම හිමි වෙනවා. ඒත් එක්කම වැටුප් වැඩිවීම ආදිය පවා ලැබෙන්න හේතු වෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට නම් සතුට ප්‍රීතිය රජෙන අවුරුද්දක් තමයි 2026 කියන්නේ. ඉතින් Tamanට අලුත් වස්ත්‍ර පවා ලැබෙන්න හේතු වෙනවා. වෙනදට වඩා Taman ලස්සන වෙන්න හේතු වෙන වර්ෂයක්. ඉතින් Tamanගේ පෙනුම වර්ධනය වෙනවා. ඇඳුම් පැළඳුම් නව විලාසිතා කරන්න හිත දෙනවා. ඉතින් ඒ වගේ හැම දෙයක්ම Tamanට හිමි වෙන වාසනාවන්ත වසරක් තමයි 2026 කියන්නේ. ඉතින් එහෙම බැලුවම විශේෂයෙන්ම මේ කන්‍යා ලග්න හිමියන්ට ඊශ්වර දෙවියන්ට වන්දනා කරන්න පුළුවන් නම්, ගණ දෙවියන්ට වන්දනා කරන්න පුළුවන් නම් විශේෂ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම වනවාසී භික්ෂු නමකට පළතුරු පූජාවක් කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම සුබ ඵල ලබා ගන්න හේතු වෙනවා. ඉතින් මේ අයගේ සුබ වර්ණය වෙන්නේ අංක 4, සුබ අංකය වෙන්නේ අංක 4, සුබ වර්ණය වෙන්නේ රෝස පැහැය, සුබ දිනය වන්නේ සෙනසුරාදා දිනය. ඉතින් මේ දේවල් ප්‍රයෝජනෙට අරගෙන වඩාත් සාර්ථක වෙන්න උත්සාහ ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරි, එහෙමනම් දැන් අපි බලමු තුලා ලග්න හිමියන් සම්බන්ධව. දැන් තුලා ලග්න හිමියෝ
2025 වර්ෂයේදී යම් යම් කලකිරීම් වලට ලක් වෙලා හිටියනම් හිත බිඳෙන තත්ත්වවලට පත් වෙලා හිටියනම් ඉතින් තමන්ව ඔන්න ගොඩනගා ගන්න කාලයක් තමයි 2026 වර්ෂයේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් තමන්ව අලුත් සිතුවිලි වලින් අලුත් දේවල් වලින් ගොඩනගා ගන්න තමන් පෙළඹෙන කාලයක් තමයි 2026 කියලා කියන්නේ. ඉතින් තමන්ව ශක්තිමත් කරගෙන අලුත් කටයුතු වලට යොමු වෙලා තමන් ජීවිතේ හරි ප්‍රීතියෙන් සතුටෙන් ගත කරන කාලයක් තමයි 2026 වර්ෂය තුලා ලග්න හිමියන්ට ඇති වෙලා තියෙන්නේ. ඒත් එක්කම තමයි තමන් අලුත් කටයුතු වලට යොමු වෙන කාල සීමාව. ඒත් එක්කම තමයි තුලා ලග්න හිමියන්ට ප්‍රසිද්ධිය, කීර්තිය, ප්‍රභූ පිරිස් වල ඇසුර ඇති වෙන කාලයක් තමයි 2026 වර්ෂය ඇති වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අගෝස්තු සැප්තැම්බර් වගේ කාල සීමාවල් වලට එනකොට තුලා ලග්න හිමියෝ බොහෝ ජනප්‍රිය, ඒත් එක්කම තමන්ගේ ආර්ථිකමය පැත්ත බොහොම දියුණු කරගත් පිරිසක් බවට පත් වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි අප්‍රේල් මාසෙන් පස්සේ මේ තුලා ලග්න හිමියෝ නව කටයුතු වලට යොමු වෙනවා. ඒත් එක්කම තමයි තුලා ලග්න හිමියන්ගේ රැකියා කරන අයට රැකියා ස්ථානවල උසස් වීම් ලැබෙනවා. ප්‍රභූ පිරිස් වලින් තමන්ට හොඳ අදහස් උදහස් ලැබෙනවා. ඒත් ඒ දේවල් වලින් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒත් එක්කම තමයි තමන්ට වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා. ඒත් එක්කම තමයි රැකියා කරන ස්ථානවල තමන්ව පිළිගන්න තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්කම තමන්ට අනිත් අයත් එක්ක හොඳට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. තමන් ආකර්ශනීය පුද්ගලයෙක් වෙනවා. ඒත් එක්කම තමයි තමන්ගේ නෑදෑයෝ හිත මිත්‍රයෝ වඩාත් ලං වෙන ස්වභාවයක් ඇති වෙනවා. හැබැයි ඒ දේවල් වලින් නම් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද තමන්ට පිරිස් වැඩියෙන් ලං වෙන තරමට තමන්ගේ තියෙන දේවල් අහිමි වෙන්න තියෙන තත්ත්වය වැඩි. තමන්ව රැවටෙන තත්ත්වය වැඩි. මොකද තමන්ට හැම දෙනාගේම ගෞරවය නම්බුව ලැබෙනකොට තමන්ට මතක නැති වෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන දේවල් ප්‍රවේශම් කරගන්න. ඉතින් අනිත් අයට රැවටිලා තමන්ගේ දේවල් විනාශ කරගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ හැම දෙයක්ම රැකගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. විශේෂයෙන්ම තමන් ළඟ වෙන අය තමන්ට හතුරු බවට පත් වෙලා තමන්ගේ හොඳ නමට කැලැල් ඇති කරගන්න පවා හේතුගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් හැම වෙලාවෙම තමන්ගේ නම්බුව ගෞරවය ආරක්ෂා කරගනිමින් ජීවත් වෙන්න ඕන. ඒත් එක්කම තමයි තමන්ට විවාහ කටයුතු ආදිය සිද්ධ වෙන්න, තමන්ට නව ප්‍රේම සම්බන්ධතා ආදිය ඇති වෙන්න පවා හේතුගෙන දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් තුලිනුත් තමන්ගේ ජීවිතේට සතුට ප්‍රීතිය ළඟා වෙන්න පුළුවන්. ඉතින් තමුන් මොන දේ කරත් තමන් බුද්ධිමත්ව ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද තමන්ට නොගැලපෙන පිරිස් පවා තමන්ගේ ජීවිතයට ලං වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දේවල් අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕන. ඒත් එක්කම තමයි තුලා ලග්න හිමියන්ට විශේෂයෙන්ම විදේශ සංචාර යෙදෙන වර්ෂයක් තමයි 2026 කියන්නේ. අනිවාර්යෙන්ම තමන්ට විදේශගත සංචාර හිමි වෙනවා. තමන්ට විදේශගත රැකියාවලට යන්න අවස්ථා හිමි වෙනවා. ඉතින් මේ දේවල් වලින් තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම ප්‍රීතිදායක අවස්ථා උදා වෙනවා. ඉතින් තුලා ලග්න හිමි දුවා දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. විභාග කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. ඉතින් ඒ නිසා ඒ අයටත් ඉතාමත්ම සුබ කාලයක්. ඉතින් මේ වගේ අලුත් පරිසර පද්ධති තුල ජීවත් වෙන අත්දැකීම් හිමි වෙනවා. විශේෂයෙන්ම පදිංචි වෙනස් වීම, නව රැකියා අවස්ථාවල් වලට යොමු වීම වගේ දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් 2025 වර්ෂයේදී ශරීර සෞඛ්‍ය පිරිහීම් තිබුණා නම් තුලා ලග්න හිමියන්ගේ ඔන්න ශරීර සෞඛ්‍ය පවා යහපත් අතට හැරෙන තත්ත්ව තමයි උදා වෙන්නේ. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම තුලා ලග්න හිමියන්ට 2025 වර්ෂයට වඩා සුබ ඵල දෙන වර්ෂයක් තමයි 2026 කියන්නේ. ඉතින් අපි බලමු මේ තුලා ලග්න හිමියන්ගේ අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා මොනවද කරන්න පුළුවන් පිළියම් කියලා. විශේෂයෙන්ම බුදුන්ට කිරිප්පිඩු පූජා කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරීම, ඒත් එක්කම පහන් වැටි දල්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, ඒත් එක්කම තමයි අටපිරිකර පූජා කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරලා තමන්ගේ ජීවිතේ ආශිර්වාද ලබා ගන්න දේවල් කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි දුගී මගී යාචකයන්ට වස්ත්‍ර, ආහාර වගේ දේවල් ලබා දීලා ඒ තත්ත්ව වලින් තමන්ගේ අපල උපද්‍රව දුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් තුලා ලග්න හිමියන්ගේ ජය අංකය වෙන්නේ අංක 2, ජය වර්ණය වෙන්නේ නිල් පැහැය,
ජය දිනය වෙන්නේ බ්‍රහස්පතින්දා දිනය. ඉතින් මේ හැම දෙයක් එක්කම ගත්තම තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම ප්‍රීතිදායක සතුටුදායක වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. හරි, දැන් අපි බලමු ඊළඟට වෘශ්චික ලග්න හිමියන් සම්බන්ධව. දැන් වෘශ්චික ලග්න හිමියන්ට 2025 වර්ෂය කියන්නේ ටිකක් ශරීර සෞඛ්‍ය දුර්වල වෙච්ච වසරක්. නිතරම Taman රෝගී තත්ත්ව ඇති වෙලා Tamanට ඔය උණ රෝග, සෙම් රෝග වගේ දේවල් වලින් පීඩාගෙන දීලා විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්ව වලින් පවා පීඩාගෙන දුන්න වර්ෂයක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට තිබුණේ. ඉතින් මේ දේවල් වලින් දැන් 2026 වර්ෂයේදී රෝග තත්ත්ව වලින් Tamanට බොහෝ දුරට නිදහස් වෙන්න පුළුවන් වර්ෂයක්. ඉතින් තමන්ගේ ශරීර සෞඛ්‍ය හොඳ අතට හැරෙන තත්ත්වයක් තමයි 2026 වර්ෂයේ මුල සිටම වෘශ්චික ලග්න හිමියන්ට තියෙන්නේ. ඒත් එක්කම තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ දැන් පසුගිය වසරවල තමන්ගේ පවුලේ අසමගිතා තිබුණා නම්, තමන්ගේ දරුවන් තමන් එක්ක විරසක වෙලා හිටියා නම්, ඉතින් ඒ වගේ තමන්ගේ හිත කනස්සල්ලෙන් පිරුණු දේවල් තිබුණා නම් අන්න 2026 වර්ෂයේ මේ හැම දෙයකින්ම මිදෙන්න පුළුවන්. තමන්ගේ දරුවෝ තමන්ව හොයාගෙන එන්න, ඒත් එකම තමන්ගේ පවුලේ අසමගිතා තිබ්බනම් අන්න ඒව දුරු වෙලා ගිහිල්ලා ආදරය වර්ධනය වෙන්න, සතුට ප්‍රීතිය වර්ධනය වෙන්න හේතු වෙන වර්ෂයක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට තියෙන්නේ. එතකොට දැන් වෘශ්චික ලග්න හිමියන්ට මේ 2026 වර්ෂයේ තමන්ට ආර්ථිකමය පැත්තේ උනත් ලැබීම් ඉතාමත්ම සුබ වෙනවා. තමන් ව්‍යාපාර කරනවා නම් දැන් පසුගිය වර්ෂයේදී ලාභ උපය ගන්න බැරි වුණා නම් ඔන්න 2026 වර්ෂය තමන්ට හොඳටම ලාභ ලැබෙන වර්ෂයක් බවට පත් වෙනවා. ඒත් එක්කම තමන්ට ආදරය, ගෞරවය, ප්‍රේමය ලැබෙන්න හේතු වෙනවා. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙන කාලයක්. අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න, තමන්ගේ විවාහය ප්‍රමාද වෙලා තිබ්බනම් ඔන්න විවාහ කටයුතු සාර්ථක වෙන්න, විවාහය ආදී ඉෂ්ට සිද්ධ වෙන්න හේතු වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි වෘශ්චික ලග්න දුවා දරුවන්ටත් මේ පසුගිය කාලවල හරිම මානසික පීඩන පැවතුණා නම්, අධ්‍යාපන කටයුතු වලට බාධා තත්ත්ව පැවතුණා නම් ඔන්න 2026 වර්ෂය ඒ සියලු දේ පහ වෙලා ගිහිල්ලා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම වෘශ්චික ලග්න දුවා දරුවෝ විභාග ආදියෙන් ජයග්‍රහණය කරන්න හේතු වෙනවා. ඒත් එක්කම තමයි විදේශගත අධ්‍යාපන කටයුතු ලබන්න බලාපොරොත්තුෙන් ඉන්න වෘශ්චික ලග්න දුවා දරුවන්ට ඒ කටයුතු සාර්ථක වෙනවා. ඒත් එක්කම තමයි තමන් විදේශවල පදිංචියක් බලාපොරොත්තුෙන් හිටියනම් වෘශ්චික ලග්න හිමියෙක් අන්න එයාට 25 වර්ෂයේදී ඒ දේ නොලැබුණා නම් 2026 වර්ෂයේ මැයි මාසෙන් පස්සේ ස්ථීර වශයෙන් මේ කටයුතු සාර්ථක වෙනවා. ඒත් එක්කම තමයි විදේශවල ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට පවා ඉතාමත්ම යහපත් ආර්ථිකම දියුණුවක් ඇති වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි වෘශ්චික ලග්න හිමියෝ වෙනදට වඩා ආධ්‍යාත්මික දියුණුව කෙරෙහි හිතන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් 2026 වර්ෂයේ මේ අය ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්න භාවනා කටයුතු වලට යොමු වෙන්න, ඒ හැම දෙයකටම Tamanට උනන්දුව වැඩි වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ දේවල් වලිනුත් Tamanගේ හිතේ තියෙන සහනය වැඩි වෙන්න, සැනසීම වැඩි වෙන්න හේතු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක ගත්තාම වෘශ්චික ලග්න හිමියන්ට සමස්තයක් වශයෙන් සුබ වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඒත් එක්කම තමයි දැන් වෘශ්චික ලග්න හිමියන්ගේ සුබ වර්ණය වෙන්නේ අංක 7, සුබ වර්ණය වෙන්නේ රතු පැහැය, සුබ දිනය වෙන්නේ අඟහරුවාදා දිනය. ඉතින් මේ අයගේ තියෙන අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා දුකී මගී යාචකයට ආහාර වස්ත්‍ර ලබා දීම ඉතාම සුබයි. ඒත් එක්කම කුරුල්ලන් ජෝඩු වශයෙන් නිදහස් කරන එක ඉතාමත්ම සුබ ප්‍රතිඵල ගෙන දෙනවා. ඒත් එක්කම තමයි වෘශ්චික ලග්න හිමියෝ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට අටපිරිකර පූජා කරලා ඒ පින් දෙවියන්ට අනුමෝද කරලා දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්නවා නම් Tamanගේ බොහෝ කටයුතු සාර්ථක වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. හරි, දැන් අපි ඊළඟට බලමු ධනු ලග්නය සම්බන්ධව. දැන් ධනු ලග්න හිමියෝ කියන්නේ 2026 වර්ෂේ Tamanගේ අරමුණ කරා කෙසේ හෝ ගමන් කරන්න පුළුවන් පිරිසක් බවට පත් වෙන අය. ඉතින් මේ අයගේ ජීවිතේ දැන් ඒ රාෂ්ටක අවසන් වෙලා පසුගිය කාලවල පුළුවන් තරම් දුක්ඛිත ජීවිත ගත කරා. Taman ශරීර සෞඛ්‍ය පවා බොහෝ පිරිසකගේ අඩපණ වෙලා ගියා. ඉතින් Taman මානසිකව වැටුණා. Tamanගේ ආර්ථිකමය පැත්ත පවා ධනු ලග්න හිමියන්ගේ පසුගිය වසර කිහිපයකින් නම් කඩා වැටිලා තිබුණා. නමුත් දැන් මේ සියලු දේවල් ඉවර වෙන කාලයකට තමයි පැමිණලා තියෙන්නේ.
දැන් Tamanගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් බොහෝ දෙනෙකුගේ අවසන් වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක 2026 කියන්නේ අරමුණු ඉටු කරගන්න පුළුවන් කාලයක් තමයි පැමිණෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි Tamanට ප්‍රීතිය සැනසීම ගෙන දෙන කාලයක්. විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් මැයි පසු වෙනවත් එක්කම ධනු ලග්න හිමියන්ගේ සිහින සැබෑ වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි Tamanට ආමාශගත රෝග, ඒත් එක්කම තමයි ગેස්ට්‍රයිටිස් රෝග, ඒත් එක්කම තමන්ගේ තුනටියේ රෝග වගේ දේවල් පැවතුනා නම් තමන්ට ඒ දේවල් වලින් ඔන්න මිදෙන්න කාලයක් එනවා. ඉතින් මේ දේ තත්වයක් එක්කලා ධනු ලග්න හිමියන්ට ජීවිතයේ අලුත් පිටුවක් පෙරලෙන වර්ෂයක් තමයි 2026 කියන්නේ. ඉතින් තමන්ගේ මානසික ගැටුම් අඩු වෙනවා, තමන්ගේ ශාරීරික පීඩන අඩු වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි තමන්ගේ ආර්ථිකමය තත්ත්වය දවසින් දවස දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් රැකියා කරන අයගේ නම් තමන්ට උසස් වීම හිමි වෙනවා. මෙච්චර කාලයකට තමන්ට පිළිගැනීමක් නොලැබුණා නම්, තමන්ගේ හැකියාවට තැනක් නොලැබුණා නම් ඔන්න 2026 වර්ෂයේ තමන්ව තෝරගන්නවා තමන්ගේ හිමි තැනට. ඉතින් තමන්ගේ රැකියා කරන ස්ථානවල ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ අයගෙන් තමන්ට ඉෂ්ට වෙන්න තියෙන යුතුයකම් ඉෂ්ට වෙනවා. තමන්ට වැටුප් වැඩි වෙනවා. තමන්ට ජීවිතේ ඉහළ තනතුරු වලට යන්න හේතු වෙනවා. අනිත් අයගේ ප්‍රශංසාත් හිමි වෙනවා. සතුරු හිටියානම් සතුරු පෙරදිලා යනවා. තමන්ව කැපී පෙනෙන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඒ වගේම තමයි ධනු ලග්න දුවදරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් උසස් දියුණුවක් ලබන්න පුළුවන්. ඒ අයගේ ජීවිතවල උසස් ලැබීම් ලැබිලා ඒත් එක්කම තමයි ඒ අය අලුත් අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිතවල අධ්‍යාපන කටයුතු වලට පවා යොමු වෙන්න හේතු වෙනවා. ඒත් එක්කම තමයි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. විදේශගත අධ්‍යාපන කටයුතු ලබන්න බලාපොරොත්තු දුවදරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. ඒත් එක්කම තමයි විදේශවල ගත කරන අයට පවා සුබ ඵල හිමි වෙනවා. දැන් මෙච්චර කාලයකට විදේශ රටවල් වල ඉන්න අය පීඩණයෙන් හිටියානම්, එයාට රැකියාවල ප්‍රශ්න තිබ්බනම් 2026 වර්ෂෙදි Taman බලාපොරොත්තු රැකියාව Tamanට ලැබිලා Tamanට යමක් ඉතුරු කරගන්න පුළුවන් වර්ෂයක් බවට පත් වෙනවා 2026 වර්ෂය. ඉතින් ධනු ලග්න හිමියන්ට මෙතෙක් නොලැබුණු වරප්‍රසාද හිමි වෙන වර්ෂයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි මේ අයගේ අපල උපද්‍රව දුරු කරගන්න විෂ්ණු දෙවියන්ට නිල්මල් පූජා කිරීම, පහන් දල්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, ඒත් එක්කම කතරගම දෙවියන්ට වන්දනාමාන කිරීම, ගණ දෙවියන්ට වන්දනාමාන කිරීම වගේ දේවල් සිද්ධ කරනවා නම් මේ අයගේ පැවතිනා වූ අපල උපද්‍රව දුරු වී ගිහිල්ලා මේ අයගේ ජීවිත සුඛිත මුදිත වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි ධනු ලග්න හිමියන්ගේ සුබ වර්ණය වෙන්නේ නිල් පෑය, සුබ දිනය වෙන්නේ බ්‍රහස්පතින්දා දිනය, සුබ අංකය වෙන්නේ අංක 7. ඉතින් මේවත් ප්‍රයෝජනයට අරගෙන මේ උදා වුණා වූ වාසනාවන්ත වර්ෂයෙන් උපරිම ඵල නෙලා ගන්න කියලා තමයි ධනු ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ. හරි, එහෙමනම් දැන් අපි කතා කරන්න යන්නේ මකර ලග්න හිමියන් සම්බන්ධව. ඉතින් මකර ලග්න හිමියන්ට නම් 2026 වර්ෂය කියන්නේ අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න පුළුවන් හරිම සාර්ථක වර්ෂයක්. ඉතින් මකර ලග්න හිමියන්ට පසුගිය වසරක වගේ කාලයක ඉඳලා හරි සිත් ඇවුල් පැවතුණා. Taman කරන කටයුතු වලින් Tamanට හැම වෙලේම දැනුනේ Taman මහන්සි වෙන තරමට Tamanට ප්‍රතිඵල නොලැබුණා කියලා තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්ව 2026 වර්ෂයේදී ඔන්න වෙනස් වෙන්නයි යන්නේ. ජීවිතේ වෙනස් වෙන වර්ෂයක් කිව්වොත් මා නිවැරදි මේ 2026 වර්ෂය. මකර ලග්න හිමියන්ගේ ජීවිත නිකන් උඩු යටි කුරු වෙන වර්ෂයක්. ඉතින් ඇත්තම කියනවා නම් දැන් මකර ලග්න හිමියෝ 2026 වර්ෂයේ අලුතෙන් යමක් පටන් ගත්තොත් ඒක ස්ථිරෙන්ම සාර්ථක වෙන තත්ත්වයක් තමයි පවතින්නේ. කවදාටත් වඩා මකර ලග්න හිමියන්ට සිතේ සතුට ප්‍රීතිය රැඳෙන වර්ෂයක් තමයි 2026 කියන්නේ. දැන් 2025 වර්ෂයේදී Tamanට රැකියා අහිමි වෙලා තිබුණා නම්,
නව රැකියාවක් ලබා ගන්න අපහසුයෙන් හිටියනම් ඔන්න 2026 වර්ෂේ Taman හිතුවටත් වඩා හොඳ රැකියාවක් Tamanට හිමි වෙන්න Taman හිතුවටත් වඩා යහපත් ව්‍යාපාර දියුණුවක් ඇති කරගන්න හේතු ගෙන දෙනවා. ඉතින් 2026 වර්ෂය කියන්නේ හැරවුම් ලක්ෂයක් මකර ලග්න හිමියන්ට. ඒත් එක්කම තමයි මේ අප්‍රේල් 2 පස්සේ මේ මකර ලග්න හිමියන්ට ඉදිරියට වසර 4 මාරක් යනකන්ම සුබ තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක් මේ මකර ලග්න හිමියන්ට. විශේෂයෙන්ම ගත්තම අප්‍රේල් මාසෙන් පස්සේ මකර ලග්න හිමියන්ට හදිසි ධන යෝග පවා උදා වෙනවා. ඉතින් ස්විප් වාසනාව උනත් උරගාලා බලන්න පුළුවන් මකර ලග්න හිමියන්ට. විශේෂයෙන්ම ඒ වගේ වාසනාවල් හිමි වෙන කාලයක් තමයි මකර ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඉතින් 2026 අප්‍රේල් මාසේ පහුවෙනවත් සමගම මකර ලග්න හිමියන්ගේ විශේෂිත වූ බලාපොරොත්තු සියලු දේම සාර්ථක වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි මකර ලග්න හිමියෝ අනිත් අයගේ කටයුතු වලට අප වගේ දේවල් වලට අත්සන් කිරීමට යාම නම් කිසිසේත්ම සුදුසු නැහැ. මොකද Tamanට අනුන්ගේ ප්‍රශ්න වලින් Tamanගේ හිතේ සැනසීම නැති වෙන කාලයක් තමයි උදා වෙන්නේ. ඒ නිසා Taman බුද්ධිමත් වෙන්න ඕන. Taman අනිත් අයගේ ගැටලු වලට මැදිහත් වෙන්න නැතුව Taman ප්‍රවේශමෙන් Tamanගේ කටයුතු බලාගෙන යන්න ඕන කාලයක්. ඉතින් මිතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම Tamanගේ ධනය හානි වෙන්න පුළුවන්. Tamanගේ ඥාතීන් හිත මිත්‍රාදීන් නිසා. මොකද Taman ණයට මුදල් දුන්නොත් Tamanට නැවත ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ මුදල් හදල් ප්‍රවේශම් කරගත යුතු කාලයක් තමයි මකර ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි මංගල යෝග උදා වෙන කාලයක් මේ මකර ලග්න හිමියන්ට. දැන් මෙච්චර කාලයක් Tamanට විවාහ ප්‍රමාද වෙලා තිබුණා නම් Tamanට මංගල කටයුත්තක් සිද්ධ නොවුණා නම් Tamanට පෙම්වතෙක් පෙම්වතියෙක් නොහිටියා නම් ඔන්න මකර ලග්න හිමියන්ට ආදර සම්බන්ධතා වර්ධනය වෙන කාලයක්. ඉතින් අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න විවාහ කටයුතු සිද්ධ වෙන්න. එතකොට යෝජිත විවාහයල් හොඳ විවාහ සිද්ධ වෙන්න Taman බලාපොරොත්තු වුණ විදිහටම Tamanගේ ජීවිතයේ විවාහාදී කටයුතු සිද්ධ වෙන්න වාසනාව උදා වෙනවා මකර ලග්න හිමියන්. ඉතින් මකර ලග්න හිමියන්ගේ දුවා දරුවන්ට පවා ඊටාම සුබ කාලයක්. මොකද Tamanගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා ඒ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන් කාලයක් තමයි මකර ලග්න හිමියන්ට ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි මකර ලග්න හිමියෝ උත්සාහවන්ත වෙන්න ඕන නව කටයුතු වලට යොමු වෙන්න. ඒත් එක්කම තමයි Taman රැකියා කටයුතු කරනවා නම් ඒ ස්ථානවල මෙතවක් කල නොලැබිච්ච පිළිගැනීම් Tamanට හිමි වෙනවා. Tamanට රැකියා උසස් වීම ලැබෙන්නත් හේතු වෙනවා. ඒත් එක්කම තමයි මකර ලග්න හිමියන්ට අනිත් අයගේ ගෞරව සැලකිලි ලැබෙනවා. ඉතින් Tamanට මෙච්චර කාලයකට කවුරුත් Taman ගැන සොයා බැලුවේ නැත්තම් Taman එච්චර කැපී පෙනෙන පුද්ගලෙක් නොවුන නම් මේ 2026 වර්ෂයේ Tamanගේ ආකර්ෂණය වැඩි වෙනවා. ඉතින් අනිත් අය Taman ගැන කතා කරන වර්ෂයක් බවට මේ 2026 වර්ෂය පැත්පත් වෙනවා. Tamanට උරුමෙන් ලැබෙන්න තිබුණ දේවල් ලැබෙනවා. ඔන්න Tamanගේ ඉඩමක් කඩමක් විකුණ ගන්න තිබුණා නම් ඒ දේවල් විකුණුවෙන්නේ නැතුව Taman අසහනෙන් හිටියනම් අන්න ඒවා විකුණ ගන්න ලැබෙනවා. යාන වාහන විකුණ ගන්න ලැබෙනවා. නව යාන වාහන මිලදී ගන්න පවා වරප්‍රසාද මේ මකර ලග්න හිමියන්ට හිමි වෙන කාලයක්. ඉතින් හරිම සතුට ප්‍රීතිය රජ යන කාලයක් තමයි එළඹෙන්නේ. ඒත් එක්කම තමයි 2026 කියන්නේ Tamanගේ ජීවිතේ මෙතුවක් කාලයකට බලාපොරොත්තු ඉෂ්ට නොවුන දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. Tamanගේ ජීවිතයේ මතක හිටින වර්ෂයක් බවට පත්වෙන වර්ෂයක්. ඒත් එක්කම තමයි Tamanගේ ශරීර සෞඛ්‍යය යහපත් අතර හැරෙනවා. Tamanට ජීවිතේ හරිම නිදහස් බවක් ලැබෙනවා. ඒත් එක්කම Taman ආගම දහමට ලැබි වෙනවා. ඒත් එක්කම තමයි Tamanගේ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය වෙන කාලයක් තමයි 2026 වර්ෂයේ පවතින්නේ. ඉතින් ඒත් එක්කම තමයි මකර ලග්න හිමියෝ Tamanගේ ධනය පරිස්සම් කරගත්තොත් Taman කරන කටයුතු ගැන Taman ධෛර්යයෙන් උත්සාහයෙන් වැඩ කරොත්
තමන්ට ඉතාම උසස් දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් තමන්ගේ පවතිනා වූ අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා මේ සිල්වත් භික්ෂූන් නමකට අටපිරිකර පූජා කිරීම, ඒත් එක්කම සෙනසුරාදා දිනයන්හිදී බෝධිය නාවා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරීම, ඒත් එක්කම කුරුල්ලන් ජෝඩු වශයෙන් නිදහස් කිරීම වගේ පින්වත් කටයුතු කරනවා නම් තමන්ට තව තවත් සුබඵල වැඩි කරගන්න පුළුවන්. ඉතින් මකර ලග්න හිමියන්ගේ සුබ වර්ණය වෙන්නේ ලා කොළ පාට, අංකය වෙන්නේ අංක 2, සුබ දිනය වෙන්නේ සිකුරාදා දිනය. ඉතින් එහෙමනම් මකර ලග්න හිමියෝ මේ සියලු දේවල් හිතට අරගෙන තමන්ගේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරි. එහෙමනම් දැන් අපි කතා කරන්න යන්නේ කුම්භ ලග්න හිමියන් සම්බන්ධව. දැන් කුම්භ ලග්න හිමියෝ පසුගිය කාලවල බොහෝ පීඩාකාරී තත්ත්වවලට පත් වුණා. පසුගිය කාලේ තමන් කරපු කටයුතු පවා බොහෝ පිරිසකගේ අසාර්ථක වෙලා ගියා. ඉතින් මේ 2026 වර්ෂය ගැන තමන්ගේ ධෛර්යය වැඩි වෙන කාලයක්. ඉතින් තමන් ධෛර්ය සම්පන්න වෙලා දැන් 2026 වර්ෂයේ තමන්ට 2025 වර්ෂය කරගන්න බැරි වෙච්ච කටයුතු පවා සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. විශේෂයෙන්ම මේ පෙබරවාරි මාසය පහුවෙනවත් සමගම කුම්භ ලග්න හිමියන්ගේ කටයුතු දවසින් දවස සාර්ථක වෙන්න පටන් ගන්නවා. දැන් කුම්භ ලග්න හිමියෝ ව්‍යාපාර කටයුතු වල යෙදিলা හිටියානම් පසුගිය කාලේ ලාභ ලබා ගන්න බැරි වුණා නම් ඔන්න පෙබරවාරි මාසෙන් පස්සේ කුම්භ ලග්න හිමියන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න පටන් ගන්නවා. තමන්ගේ අතට ධනය යහමින් එන්න පටන් ගන්නවා. ඉතින් තමන් කරන කටයුතු වලින් තමන්ට හොඳ මුදලක් උපයා ගන්න කාලයක් තමයි 2026 වර්ෂයේදී එළඹෙලා තියෙන්නේ. ඉතින් කුම්භ ලග්න හිමියන්ට සතුට ප්‍රීතිය රජයන කාලයක්. ඉතින් ඒත් එක්කම තමයි තමන්ගේ ධෛර්යය වැඩිවීමත් සමග කුම්භ ලග්න හිමියෝ ව්‍යාපාර කීපයකට අත ගහන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඉතින් තමන් නව කටයුතු වලට අත ගහලා ඒව වලිනුත් ජයග්‍රහණ හිමි කර ගන්නවා. ඇත්තම කියනවා නම් කුම්භ ලග්න හිමියන්ට 2026 කියන්නේ ජයග්‍රාහී වර්ෂයක්. විශේෂයෙන්ම අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකොට තමන් සෑහෙන ස්ථාවරයක් ගොඩනගාගෙන තියෙනවයි කියලා තමයි පෙන්눔 කරන්නේ කුම්භ ලග්න හිමියෝ. ඉතින් ඒත් එක්කම තමයි ක්‍රීඩා කටයුතු වල යෙදලා ඉන්න කුම්භ ලග්න හිමියන්ට ජයග්‍රහණ හිමි වෙනවා. ඒත් එක්කම තමයි භෝග වගාවන් වලට ඉතාම සුදුසු තත්ත්වයක් තමයි කුම්භ ලග්න හිමියන්ට පැමිණිලා තියෙන්නේ. කෘෂි කර්මාන්තයේ යෙදලා ඉන්න කුම්භ ලග්න හිමියෝ ඉතාමත්ම ඉහළ ආදායම් ලබන්න හේතු වෙනවා. ඉඩකඩම් දේපල ආදිය මිලදී ගන්නත් අවස්ථාව උදා වෙනවා. කුම්භ ලග්න හිමියෝන්ගේ බලාපොරොත්තු තිබුණා නම් නිවාසයක් තනා ගන්න, ඉඩමක් මිලදී ගන්න, යාන වාහන මිලදී ගන්න අන්න ඒ කටයුතු අගෝස්තු මාසය පමණ වෙනකොට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි කුම්භ ලග්න හිමි රැකියා කරන අයට රැකියා ස්ථානවල උසස් වීම හිමි වෙන්න හේතු වෙනවා. ඒත් එක්කම ඒ අයගේ වැටුප් වැඩි වෙන්න පවා හේතු වෙනවා. ඉතින් ඒ පසුගිය වසරවල කුම්භ ලග්න හිමියන්ගේ හිත් වේදනා ඇති වුණා නම්, පවුලේ අසමගිය ඇති වුණා නම්, තමන්ගේ පෙම්වතා පෙම්වතිය තමන්ව හැර ගියා නම් අන්න 2026 වර්ෂයේ ඒ අයට නව සම්බන්ධතා ඇති වෙන්න, ඒත් එක්කම ඒ අයගේ ජීවිත සාර්ථක වෙන්න, මංගල කටයුතු සිද්ධ වෙන්න හේතු වෙනවා. අනිත් අයගේ ආකර්ෂණය තමන්ට හිමි වෙන කාලයක් බවට පත් වෙනවා 2026 කියන්නේ. ඉතින් විශේෂයෙන්ම දරුඵල අහිමි වෙලා තිබ්බනම් කුම්භ ලග්න හිමි කාන්තාවන්ට අන්න ඒ අයට දරුඵල ලැබෙන්නත් හේතුගෙන දෙනවා. ඉතින් විශේෂයෙන්ම පවුලේ සමගිය වර්ධනය වෙන, තමන් විනෝද චාරිකාවල යෙදෙන, තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ පිළිගැනීම් වලට යටත් වෙන අන්න ඒ වගේ ඉතාම ශුභඵල ගෙන දෙන ලග්නයක් තමයි මේ කුම්භ ලග්නය කියන්නේ. ඉතින් 2026 කියන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලග්නයක් තමයි කුම්භය කියන්නේ. ඉතින් මේ අය විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන නම් ඒ කටයුතු පවා ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් කුම්භ ලග්න හිමියන්ගේ දුවා දරුවන්ට පවා යහපත් ලැබීම් හිමි වෙනවා. කුම්භ ලග්න හිමි දුවා දරුවන්ගේ විභාග කටයුතු, ඒ අයගේ ක්‍රීඩා කටයුතු, ඒවා සියලු දේ වර්ධනය වෙලා ඒ අයගේ ඒවා වලින් ජයග්‍රහණ හිමි වෙනවා. ඉතින් මේ අයගේ ජීවිතවල තියෙන අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා කුරුල්ලන් ජෝඩු වශයෙන් නිදහස් කිරීම, සිල්වත් භික්ෂුන් වහන්සේලාට සිවුරු පූජා කිරීම, කතරගම දෙවියන්ට බාරහාර වී කටයුතු කිරීම, පූජකතුමන්ලාට වස්ත්‍ර ලබා දීම, ඒ වගේම තමන්
යාචකාදීන්ට ආධාර උපකාර කිරීම වගේ දේවල් සිද්ධ කරනවා නම් මේ උදා වූ ශුභ වර්ෂයේදී ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරගන්න හේතු වෙනවා. ඉතින් මේ අයගේ ජය අංකය වෙන්නේ අංක 8, ජය වර්ණය වෙන්නේ සුදු වර්ණය, ශුභ දිනය වන්නේ සෙනසුරාදා දිනය. ඉතින් කුම්භ ලග්න හිමියන්ට මේ උදා වුණා වූ 2026 වර්ෂය සුභම සුභ වර්ෂයක් වෙන නිසා ඒකෙන් උපරිම ඵල නෙලා ගන්නයි උත්සාහ කරන්න ඕන. හරි. එහෙමනම් දැන් අපි කතා කරන්න යන්නේ රාශි චක්‍රයේ අවසාන ලග්නය වන මීන ලග්නය සම්බන්ධවයි. ඉතින් මීන ලග්නයට නම් අභියෝගාත්මක වර්ෂයක් තමයි 2026 කියන්නේ. ඉතින් සිත් පීඩා වේදනාකාරී තත්ත්ව වැඩි. තමන් නිතරම අන් අයගේ අවවාද පිළි අරගෙන තමන් නිහතමානී වෙලා කටයුතු කරන්න ඕන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. තමන් එහෙම නැතුව තමන්ගේ හිතු මතයට වැඩ කරන්න ගියොත් තමන් තමයි හරි කියලා හැම වෙලේම හිතලා කටයුතු කරන්න ගියොත් මීන ලග්න හිමියෝ කරදර වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම හිතලා බලලා අනිත් අයගේ උපදේශුත් අරගෙන තමයි මේ 2026 වර්ෂයේ ගමනක් යන්න ඕන. තද බල කලබලකාරී තත්ත්ව ඇති වුණොත් ඉවසිලිවන්තව කටයුතු නොකළොත් බොහෝ බාධා කටයුතු වලට කරදර වලට පත් වෙන්න පුළුවන්. ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම තමයි තමන්ට නීති ගැටලු ඇති වෙන තත්ත්ව මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමන් බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු නොකළොත් තමන් නීති ගැටලු වලට පත් වෙන්න, අනවශ්‍ය ප්‍රශ්න ගැටලු වලට පත් වෙන්න, හිත් පීඩාගෙන දෙන්න හේතුගෙන දෙනවා මීන ලග්න හිමියන්ට. ඉතින් තමන් නිහතමානී වෙලා ගමනක් ගියොත් තමන්ට මේ දේවල් වලින් මිදෙන්න පුළුවන්. මොකද තමන් එතකොට අනිත් අයගෙන් උපදේශන අරගෙන තමයි කටයුතු කරන්නේ. එහෙම කරොත් තමන්ට පුළුවන් අර වෙන්න යන ව්‍යසන වලින් මිදෙන්න. හැම වෙලෙම ඉවසිලිවන්තව කටයුතු කරන්න. තමන්ගේ වචනය ප්‍රවේශම් කරගන්න. තමන් කතා කරන්න යනකොට තමන් මේ හරි දේද කතා කරන්නේ. මේ තැනට මේ වචනේ සුදුසුද කියලා හිතලා කතා කරන්න පුරුදු වෙන්න ඕන මීන ලග්න හිමියෝ. එහෙම වුණොත් තමයි මීන ලග්න හිමියන්ට ජීවිතේ සහනදායී ලෙස 2026 වර්ෂය ගත කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම තමයි තමන්ගේ පවුලේ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. පවුලේ අසමගිතා ඇති වෙන්න හේතු වෙන දෙන්න පුළුවන්. තමන්ගේ පෙම්වතිය පෙම්වතා පවා තමන්ව හැර යන්න අවස්ථා උදා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් හැම වෙලාවෙම තමන් අහංකාර නොවි තමන් බොහොම නිහතමානීව කටයුතු කරොත් පමණක් තමන්ගේ දේවල් රැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි තමන්ගේ මේ කරන කියන කටයුතු වලින් මුදල් හම්බෙන දේවල් නම් තමන්ට යහමින් ලැබෙනවා. ආර්ථිකමය පැත්තෙන් නම් විශාල කඩාවැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට මුදල් හදල් ලැබෙන පැත්ත වර්ධනය වෙනවා. රැකියා කටයුතු කරනවා නම් තමන්ට ඒ ස්ථානවලත් තමන්ගේ වැටුප් වර්ධනය වීම වගේ දේවල් ලැබෙනවා. නමුත් තමන්ගේ රැකියා කරන ස්ථානවල පවා තමන් වචනය ප්‍රවේශම් කරගෙන ඉවසිලිවන්තව කටයුතු කරොත් පමණයි රැකියා කරන ස්ථානවල සමගිය ඇතිව වාසය කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අනිත් අයත් එක්කලා සතුරු පීඩා ගෙන දීලා තමන්ට මානසික පීඩන ඇති වෙන්න හේතුගෙන දෙනවා. ඉතින් ඒ වගේම තමයි ව්‍යාපාර කරනකොටත් තමන්ගේ සේවක සේවකාදීන් සමග ඉතාමත්ම සහයෝගයෙන් ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන. නැත්නම් තමන් කෙරෙහි අප්‍රසාදය ඇති වෙන්න පුළුවන්. ඉතින් මීන ලග්න හිමියෝ ඉතාමත්ම කල්පනාකාරී වෙලා ප්‍රවේශමෙන් ගමනක් යන්න ඕන 2026 වර්ෂයේදී. අධ්‍යාපන කටයුතු කරන දුවා දරුවන් පවා ඉතාමත්ම බුද්ධිමත්ව හිතා බලා කටයුතු කරන්න ඕනේ. විභාගාදිය තුලදී ඉතාමත්ම සිහියෙන් කටයුතු කරොත් තමයි තමන්ට විභාගාදිය තුලින් ජය ගන්න පුළුවන් වෙන්නේ. කලබලකාරී වෙලා තමන් වැඩ කරන්න පටන් ගත්තොත් තමන්ට අසාර්ථකත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මීන ලග්න හිමියෝ 2026 වර්ෂයේදී ඉතාම ප්‍රවේශම් ගමනක් යන්න ඕන කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ දේවලුත් එක්ක නිතරම විෂ්ණු දෙවියන්ට බාරහාර වීමත්, ගණ දෙවියන්ට බාරහාර වීමත්, සිල්වත් භික්ෂූන් නමකට අටපිරිකර පූජා කිරීමත් වගේ දේවල් කරලා තමන්ගේ අපල දුරු කර ගන්නවා නම් මීන ලග්න හිමියන්ට ඉතාම සුබයි. විශේෂයෙන්ම ඒ රාෂ්ටක අපල තත්ත්ව වලින් පීඩා විඳින බැවිනුත් ඒ රාෂ්ටක කාල සීමාවේ අවසන් කොටස ගත කරන බැවිනුත් 2026 වර්ෂයේදී මීන ලග්න හිමියෝ ඉතාමත්ම සිතා බලා තීරණ තීන්දුව ගත යුතු කාලයක්. විශේෂයෙන්ම විදේශගත වෙන්න අවස්ථා උදා වෙනවා. ඒ කටයුතු වලදී Taman හරියටම සොයා බලලා හරි දේවල් වලට යොමු වෙලා විදේශයකට යන්න ඕනේ. නැත්නම් විදේශගත වීම තුලත්
යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් සොයා බලලා කටයුතු කළොත් Tamanට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මීන ලග්න හිමියෝ 2026 වර්ෂය නිතරම දෙසරයක් තුන් සැරයක් හිතලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේ විදිහට ගත කරොත් ඒ අයට සාර්ථක ගමනක් තියෙනවා. ඒත් එක්කම තමයි මීන ලග්න හිමියන්ගේ සුබ වර්ණය වෙන්නේ සුදු වර්ණය, සුබ අංකය වෙන්නේ අංක 5, සුබ දිනය වන්නේ සඳුදා දිනය. ඉතින් එහෙමනම් ඒ හැම දෙයක්ම සිහියේ තබාගෙන සාර්ථක ගමනක් යන්න උත්සාහ කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙමනම් අපි අද කතා කරේ එක් ලග්න හිමියන්ට 2026 වර්ෂය කෙසේ බලපායිද කියන එක සම්බන්ධවයි. ඒ ආකාරයටම 2026 වර්ෂයේදී සිදුවන්නා වූ ග්‍රහ මාරුවීම් සම්බන්ධව දැන ගැනීමට ඉක්මනින්ම ඔබට දැනගන්න පුළුවන් වෙන ආකාරයට අපි මේ වීඩියෝ ගෙන එන්න බලාපොරොත්තු වෙන නිසා අපිත් එක්ක රැඳී සිටින්න. ඒත් එක්කම අදට අපි සමුගන්නවා. එහෙමනම් සුබම සුබ නව වසරක් වේවා.